පෑත් දාන රීටච් එක විනාඩි 5කින් දාන්න පුළුවන් විදියක් කියලා දෙන්නද? අපි යන Lightroom එකට. ඊට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ වගේ ෆොටෝස් ටික සිලෙක්ට් කරගෙන මේ වගේ ෆෝල්ඩර් එකකට දාගන්න. ඊට පස්සේ ඔය සිලෙක්ට් කරගත්ත ෆොටෝස් ටික මේ විදිහට වගේ Lightroom එකෙන් ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට වගේ Lightroom එකෙන් මේ ෆොටෝස් ටික ඕපන් වුණාට පස්සේ වල කරන්න තියෙන පළවෙනි දේ තමයි වගේ කලර් කරෙක්ෂන් එක කරගන්න. ඉතින් මම මේ ටග් ගාලා මේ ෆොටෝ එකේ බේසික් කලර් කරෙක්ෂන් එකක් දාගන්නම්. ඉතින් මේ විදිහට මම මගේ Lightroom එකෙන් බේසික් කලර් කරෙක්ෂන් එකක් දාගත්තා මගේ ෆොටෝ එකට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ Lightroom එකේ ෆොටෝස් ටිකට මේ කලර් කරෙක්ෂන් එක කරගන්න ඉස්සෙල්ලාම ඊළඟට ඔයාලට ගන්න තියෙන්නේ මෙතන තියෙන මේ remove tool එකට යන්න. remove tool එකට ගිහිල්ලා ඔයාලට ගන්න තියෙන්නේ මෙතන healing brush tool එක මෙතන මේ තියෙන Photoshop පාවිච්චි කරන කාට නම් මේ brush එක ගැන දන්නවා ඇති. මේකෙන් කරන්න පුළුවන් ඔයාලට මේක brush එක අරගෙන brush එක අරගත්තට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මේ වගේ skin එක zoom කරන තියෙන control එකයි plus icon එකයි. මේකෙන් ඔයාගේ skin එකේ තියෙන මේ වගේ marks ගොඩක් ඒවා select කරලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ skin එකේ මේ විදිහේ marks තියෙනවා නම් ඔයාලා ටිකක් වෙලාවලකට මේ marks ටික remove කරගන්න. ඔයාලට මේ circle එක lock කරගන්න විදියක් තමයි ඔයාලගේ mouse wheel එකේ scroll wheel එක කලපන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ size කෙනෙකුත් ඔයාලට ඒකේ size එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ skin එකේ තියෙන marks ඔක්කොම ටික remove කරගන්න. ඉතින් මම මේ marks ටික ඔක්කොම ටික select කරලා remove කරගන්නම්. අනිත් දේ තමයි මේ marks remove කරද්දී ඔයා මේ select කරන තැන ඔයාලට පේනද මේ circle දෙකක් හැදෙනවා. මේක circle එකකින් එන්නේ අපි select කරන තැන ඒ circle ඒමක mark වෙනවා. අනිත් එකකින් වෙන්නේ අපි select කරපු තැනට එයා replace කරන තැන තමයි එතන පෙන්නන්නේ. ඒ කියන්නේ මෙතන select කරොත් එහෙම මේ අනිත් circle එකෙන් තමයි එතන fill වෙන්නේ. ඔයාලට පුළුවන් මේ circle එක එහාට මෙහාට අරන් ගිහිල්ලා ඒ තැන වෙනස් කරන්න. ඒ කියන්නේ දැන් සමහරවිට අපි මේක select එකක් දාගත්තට පස්සේ මේ අපි මේ වගේ තව තියෙන තැනක්ම select වෙන්න පුළුවන්. ඒකට යාට පුළුවන් මේක එහාට මෙහාට කරලා ඒ තැන වෙනස් කරන්න. ඉතින් මේ විදිහට හොඳට බලලා වෙලාව අරගෙන මේ ටික කරගන්න. මොකද මේ ටික දාගන්න ලොකු වෙලාවක් යන ටක් ටක් ගාලා වලට මේ ටික කරගන්න පුළුවන් කුඩු වෙගෙන යද්දි. ඊට පස්සේ කරන්න තියෙන වැඩේ තමයි මම වලට පේනවා මෙතන මෙයාගේ මූණේ මෙයාගේ මාක්ස් ටික දාගෙන තියෙන. ඊට පස්සේ මම කරන වැඩේ තමයි මෙතන මේ මාස්ක් වලට යනවා. මාස්ක් වලට ගිහිල්ලා මාස්කින් වලට ගිහිල්ලා මෙතන පේනවා දේවල්ට මෙතන people කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක enable වෙන්නේ Adobe එක purchase කරලා හරි official එක පාවිච්චි කරනට. ඒ කියන්නේ මේක original Adobe Lightroom එක තියෙන්න ඕනේ මේ වැඩේ කරගන්න. මොකද මේක Adobe AI scene එකත් එක්ක තමයි මේක enable වෙන්නේ. ඉතින් මෙතනින් වෙන්නේ ඔයාගේ වල පේන ඇති මෙතන people කියන තැන ඔයාගේ මේ subject එකේ mask කරලා තියෙන එක අපි එතන select කරලා select කරලා පස්සේ ඔයාලට මෙතන වෙනම මෙයා option ටිකක් දෙනවා. ඔයාලට මොකද්ද mask කරගන්න ඕනේ කියලා. ඒ අපිට ඉතින් දෙන්න පුළුවන් මේ body එක දෙන්න පුළුවන් skin එක eye lips මේ ටික මේ විදිහට වෙන වෙනම mask කරගන්න පුළුවන්. අපිට ඇත්තට මේලා දිවන්නේ මෙන්න මේකේ face skin එකයි body skin එකයි. ඉතින් අපිට මේ moon area එකයි මේකේ පේන්න දින හම area ටික තමයි පේන්න ඕන. අපි ඒ ටික විතරක් select කරලා mask එකක් දාගමු. ඊට පස්සේ මම කරන්නේ මෙතන effect මෙතන මේ effect වල තියෙන text එකයි clarity එකයි මට ඇහි මට ඇහැ පේන ඇති කියලා හිතන තරමට මම අඩු කරනවා. කියන්නේ මේ ෆොටෝ එකේ විදිහට නම් මට පේනවා මගේ ගොඩක් ස්මූත් ස්කින් එකක් තියෙන. ඒකට ගොඩක් අඩු කරගන්න ඕනේ නැහැ. මම මේ විදිහට අර ස්කින් එක ස්මූත් විදිහට පේන තැනට එනකම් මේක පොඩ්ඩක් අඩු කරගන්නවා. මට හිතෙනවා මේක නැති වෙයි කියලා. දැන් බලන්නලා මම මේ මාස්ක් එක on off කරන්න. ඔයාලට පේනවා අර කලින් තිබ්බ ටෙක්ස්චර් ගතිය ගොඩක් අඩු වෙලා ස්කින් එක ස්මූත් වෙලා තියෙනවා. මේක ඇත්තටම Lightroom එකෙන් රිටච් කරනවා වගේ ඔප්ෂන් එකක් නෙවෙයි. මොකද මේක අපිට දැන් විනාඩි 5කින් එක කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා හදිස්සියේ ටග් ගාලා රිටච් එක කරගන්න නම් ඒ වගේ වැඩකට තමයි මේක හරියන්නේ. ඉතින් ඔය විදිහට තමයි Lightroom එකෙන් ටග් ගාලා රිටච් එකක් දාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ රිටච් එක මම වගේ ෆොටෝ වලටත් ඇප්ලයි කරන්න පුළුවන්. අර කරන්න තියෙන ලේසියෙන් මෙතන කොපි එකක් අරගෙන මේවා ටික එක දාන්න මාස්ක් වලට කොපි එකක් අරගෙන මෙතන paste කරගන්න විතරයි. ඔයාලට දැන් පේනවා මෙතන මම දාගත්ත skin smooth effect එක මේ ෆොටෝ එකකට ඇප්ලයි වෙලා දෙනවා. මම කරේ copy paste කරපු විතරයි. ඒ වුණාට ඔයාලට පේනවා ඇති මෙතන මේ මූණේ තියෙන dark spots ටික එහෙම තියෙනවා. මොකද ඒව remove වෙන්න මොකද ඒවා ෆොටෝ එකට වෙනස් වෙනවනේ. අපි ඒක මෙතනින් manual ආයි select කරලා මෙතනින් අයින් කරන්න පුළුවන්. මොකද ඒක නම් මහලු කරන්නේ නැහැ. පොඩියට තියෙනවට ටක් ටක් ගාලා ඒ ටික කරගන්න පුළුවන්. මේක පුරුදු වුණාට පස්සේ ඉතින් මේ විදිහට තමයි Lightroom එකෙන් ටක් ගාලා retouch එකක් දාගන්න තියෙන්නේ. දැන් හිතන්න බැරි වෙලාවත් ඔයගේ retouch එකක් දාගත්තට පස්සේ මේ
මෙතන සිල් මාස්ක් කරලත් මෙතන මේ දැන් මෙතන මේ තියෙන මාර්ක් එකක් මේ වගේ දෙයක් ඔයාලට රයිට් රූමෙන් ගොඩ දාගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. මේ වගේ වෙලාවට ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆොටෝ එකට රයිට් ක්ලික් කරලා මේක මේ විදිහට ෆොටෝෂොප් එකට අරන් ගිහලා ෆොටෝෂොප් එකෙන් එඩිට් කරගන්න තමයි. ඉතින් ඉස්සර මම ෆොටෝෂොප් එකෙන් රීටච් කරන විදිහ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ වගේම තමයි මගේ අයිඩියා එකක් තියෙනවා ප්‍රීමියර් ප්‍රෝ ගැන, ආෆ්ටර් ඉෆෙක්ට්ස් ගැන වීඩියෝ සීරීස් එකක් අරන් එන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න.